ඔයාගෙත් කොණ්ඩ යනවා. එහෙනම් මම මේ කියන දේවල් වලින් කීපයක් හෝ එකක් ඔයත් කරනවා ඇති. පළවෙනි දේ තමයි ඔයා කොණ්ඩ යන එක ගෙදරට වෙලා ඇසස් කරන්න නැතුව ඉඳලා ප්‍රමාද වෙන දේ. ඒ කියන්නේ හරි ට්‍රීට්මන්ට් එකක් ගන්න නැතුව එහෙම නැත්නම් සර්ටිෆයිඩ් කෙනෙක්ගෙන් ඔපිනියන් එකක් ගන්න නැතුව ගෙදරට වෙලා ඔය ගැන හිතන එක. දෙවෙනි හේතුව තමයි අවශ්‍ය පෝෂණය. ඒ කියන්නේ අපේ කොණ්ඩේ හැදිලා තියෙන සංඝටක එහෙම නැත්නම් ප්‍රෝටීන් එහෙම නැත්නම් khනිජ නැත්නම් එහෙම නැත්නම් යකඩ වගේ දේවල් උණතාවයක් වගේ ඇඟේ තියෙනවා නම් ඒවට අවශ්‍ය සංඝටක ගන්න නැතුව ගෙදරට වෙලා හිටියමත් ඔය කොණ්ඩ යන එක වැඩි වෙනවා. එහෙම නැත්නම් කොණ්ඩ යන එක නතර වෙන්නේ නැති වෙන්න පුළුවන්. තුන්වෙනි හේතුව තමයි ස්ට්‍රෙස් එක. ඒ කියන්නේ ඕනකට වඩා කොණ්ඩ යන එක ගැන හිතනවා නම් ඒ ගැනම හිතේ තින්නවා නම් ඒ ගැන කන්නඩියක් ඉදිරියට වෙලා බල බල ඉන්නවා නම් ඒ දෙහින්ද ඔය කොණ්ඩ යන එක තව දුරටත් වැඩිවීමක් වෙන්න පුළුවන්. හතරවෙනි හේතුව තමයි ඔය ඔන්ලයින් දකින්න එක එක જાතිය දේවල් තියෙන ඔන්ලයින් එක එක මාකටිං ප්ලෑන් වලට අහුවෙලා ඔයා දකින්නවා තෙල් જાති එහෙමත් නැත්නම් ක්‍රීම් જાති එහෙමත් නැත්නම් ඒ දේවල් ආලේප කර කර ඉන්නකොටත් ඔයාගේ කොණ්ඩ යන එකට ඔයාට හරියට ඩෙෆිනිටිව් ට්‍රීට්මන්ට් එකක් හම්බෙන්නේ නැතුව ඒක තව දුරටත් ප්‍රොලොන්ග් වෙන්න පුළුවන්. කොණ්ඩ යන එක හැමෝටම එක වගේ නෑ. ඒ නිසා අලුත් ට්‍රෙන්ඩ් පස්සේ දුවනවට වඩා ඔයා ඇවිල්ලා කරන්න ඕනේ ඔයාට කොණ්ඩ යන හේතුව හොයාගෙන ඒක ඇසස් කරලා ඒකට අවශ්‍ය ට්‍රීට්මන්ට් එක ලබා ගන්න එක තමයි. අපේ ටාගට් එක කොණ්ඩේ හිටවන එක විතරක් නෙමෙයි අපේ ටාගට් එක එක කස්ටමර්ගේ hair loss එක වෙනම identify කරලා assess කරලා ඒකට අවශ්‍ය treatment plan එකක් දෙන එක තමයි. ඒ නිසා අපිව අල්ල ඇතින් නම්බර් එකෙන් අමතලා ඔයාටත් අදම consultation එකක් book කරගන්න.